ඔබ සියලු දෙනාටම. ඉතින් අද මම ඔයාලත් එක්ක බෙදා ගන්න ආවේ shopping vlog එකක්. ඒ කියන්නේ අපි හෙට අනුරාධපුරේ යනවා කිරිපිටි පූජාවක් තියන්න. ඉතින් ඒකට මම ගත්ත දේවල් ගැන තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හදන්නේ. හේතුව තමයි හෙට දැන් අපි යන්නේ මමයි මහත්තයයි අපේ චූටි බබයි අම්මයි නංගි පුංචිගේ දුවයි. ඉතින් අපි කීප දෙනා තමයි යන්නේ. එතකොට මේ පූජා භාණ්ඩ උස්සගෙන අපි බබාවත් අරගෙන යන්න අමාරුයි. එතකොට මට හෙට ලොකු වීඩියෝ එකක් ගන්න බැරි වෙයි මම හිතන විදිහට. ඒ නිසා මම හිතුවා අවශ්‍ය කලමනා ටික මම ගත්තේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට ගේන්න. ඉතින් වන්වැලි සෑයටයි ජයශ්‍රී මා බෝධියටයි කිරිපින පූජාවක් තියන්න හිතාගෙන ඉන්නවා. ඒත් එක්කම පළතුරු පූජාවක්, කැවිලි පූජාවක්, එතකොට පිරිකර පූජාවක්, ඖෂධ පූජාවක් තියන්න තමයි හිතාගෙන ඉන්නේ. ඒ නිසා ඒ හැම දෙයකටම අවශ්‍ය කලමනා ටික මම ඔයාලත් එක්ක බෙදා ගන්නම් මම ගත්ත ටික. මුලින්ම මේ තියෙන්නේ කිරිපිඩු උයන්න මම ගත්ත කලමනා ටික. මුලින්ම ෆ්‍රෙෂ් මිල්ක් එකක් ගත්තා. ඊට පස්සේ සුවඳ සහල් ගත්තා. ලුණු, ගිතෙල්, මුද්‍රස් පලං, කජු, රටින්දි, කරදබුංගු කරාබු නැටි, හිස පළඳනාමක් විදිහට මේ වගේ හිසට පළඳන්න ගත්තා. කිරිපිටි පූජා කරනකොට කිතුල් හකුරුත් කැබැල්ලකුත් පූජා කරන මම කිතුල් හකුරුත් බෑග් ගත්තා. ක්‍රියාහාර පූජාව වතුර පොඩ්ඩක්වත් ගන්නේ නැතුවනේ අපි මේක ලෑස්ති කරන්නේ. ඒ නිසා මේ විදිහට තැඹිලි ගෙඩි 4කුත් සූදානම් කරගත්තා. ඒව තමයි ක්‍රියාහාර පූජාවට මම ගත්ත දේවල්. ක්‍රියාහාර පූජාව සකසන්න මම අලුත් රයිස් කුකර් එකක් ගත්තා. මොකද මෙහි ඉඳලා ගොඩක් දර එහෙම අරගෙන යන්න අමාරුයි. ඉතින් මේක පාවිච්චි කරලා නැති නිසා මගේ කුස්සියට මේ සයිස් රයිස් කුකර් එකක් ඕන වෙලා තිබුණ නිසා මම ඉතින් මේක ගත්තා. දානෙටත් ගන්න පුළුවන් නිසා කිරිපිටි පූජාව පවත්වන්න මම ලස්සන පෝසිලෙන් පාත්‍ර ටිකක් ගත්තා. ඒ වගේම මම අහලා තියෙනවා කිරිපිඩු පූජා කරනකොට අලුයම් වෙලේ ටිකක් වැඩිපුර ලොකු පාත්‍රයක පූජා කරන්න ඕනේ. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම උණු පැන් සහ සිසිල් පැන් පූජා කරන්න ඕනේ කියලා. ඉතින් ඒ සඳහා මම පෝසිලෙන් කෝප කිහිපයක් ගත්තා. කිරි ආහාර පූජා කරන්න මෙන්න මේ පෝසිලෙන් බඳුන තමයි ගත්තේ. ඒකට වඩා හරි ආස හිතුණා සුදු පාට. මේක රුපියල් 680යි. රුවන්වැලි සෑයටයි ජයශ්‍රී මා බෝධියටයි දෙකටම අවශ්‍ය නිසා මම ඒ જાතියෙන්ම දෙකක් ගත්තා. ඒ වගේම උණු පැන් සහ සිසිල් පැන් පූජා කරන්න පෝසිලෙන් වලින් මෙන්න මේ වගේ තව ඊට වඩා චුට්ටක් පොඩි කප් දෙකක් ගත්තා. මොකද ටිකක් වැඩිපුර පැන් පූජා කරන්න ඕන නිසා මෙන්න මේකට තමයි කිරිපිඩු පූජා කරන්නේ. මේ සයිස් භාජනයට තමයි මම උණු පැන් සහ සිසිල් පැන් පූජා කරන්න හිතාගෙන ඉන්නේ. ඊපස්සේ මම ඔයාලට කිව්වනේ කිරිපිඩු පූජාවත් එක්ක මම හිතාගෙන ඉන්නවා තව පූජාවල් ගොඩක් කරන්න. ඉතින් කැවිලි පූජාව වෙනුවෙන් මොනවද ගත්තේ කියලා මම ඔයාලට එක්කලා බෙදා ගන්නම්. මේ තියෙන්නේ කැවිලි වර්ග ටික මම ගත්තා. බිස්කට් එකක් ගත්තා. ජුජුබ්ස් ගත්තා. කොණ්ඩ කැවුම්, කළු දොදොල්, පැණි වලලු, අලුවා, තල කැරලි, කේක්, මේ රස කැවිලියක්, රුලන්, මස්කට්, කිරි ටොෆි, කිරි අලුවා, චොක්ලට්. එතකොට කැවිලි පූජාව සඳහා මම මෙන්න මේ කැවිලි වර්ග තමයි ගත්තේ. ඒ වගේම පූජාවල් දෙකකට සෑහෙන ප්‍රමාණයට හැම දෙයකින්ම ගත්තා. රුවන්වැලි සෑයටයි ජයශ්‍රී මා බෝධියටයි. ඒ වගේම මම පළතුරු පූජාවක් කරන්නත් හිතාගෙන ඉන්නවා. ඒ වෙනුවෙන් මම ඔයාලට මේ පේනවා ඇතිනේ. අන්නාසි, පේර, දෙලුම්, ඇපල්, දොඩම්, ඩ්‍රැගන් ෆෘට්, ඒ වගේම කොමඩු ගෙඩියකුත් ලෑස්ති කරගත්තා. පළතුරු පූජාවට තියන්න මම මෙඩි ටිකකුත් ගත්තා. ඊට පස්සේ මම හිතුවා ඖෂධ පූජාවකුත් පූජා කළත් හොඳයි කියලා. ඒ වෙනුවට මම මෙන්න මේ දේවල් ටික තමයි සූදානම් කරගත්තේ. පෙනඩෝල්, සමහන්, ක්‍රීම් රාජකුලි, පස්පංගුව, ඒ වගේම තෙල් වර්ග කිහිපයකුත් මම ලෑස්ති කරගත්තා.
මොකද මේ එක එක දේවල් පූජා කරාම අපිට ලැබෙන්නේ එක එක ආනිශංස. බෙහෙත් පූජා කරාම එක ආනිශංසයක්, කිරිපින් පූජා කරාම තව ආනිශංසයක්, එතකොට පළතුරු පූජා කරාම තව ආනිශංසයක්, පිරිකර පූජා කරාම තව ආනිශංසයක්, පැන් පූජා කළාම තව ආනිශංසයක්. ඒ වගේ එක එක දේවල් වලට එක එක ආනිශංස තමයි තියෙන්නේ. ඒ ආනිශංස කොහොම වුණත් මේ දේවල් ලස්සනට පිරිසිදුවට පිළිවෙලට ලස්සනට මේක සරසලා අපිට දෙන්න පුළුවන් නම් ඒක අපේ සිතට ගොඩාක් ලොකු සතුටක් කියලා මම හිතනවා. ඉතින් මම ආසයි ඒ විදිහට හිත සතුට වෙන විදිහට මේ පූජාවන් සිදු කරන්න. ඉතින් මම පින්ඩ තෙල් ගත්තා, සිද්ධාර්ථ තෙල් ගත්තා, හැම එකෙම දෙක දෙකමයි ගත්තේ. වාත තෙල් ගත්තා, අපේ අම්මට කොන්දේ අමාරුවක් එහෙම තියෙන නිසා. ඊට පස්සේ මම ලෑස්ති කරගත්තා අසමෝදකම්. ඒ වගේම වික්ස් පොඩි පැක් දෙකකුත් ලෑස්ති කරගත්තා. මෙන්න මේ විදිහට තමයි මම ඖෂධ පූජාව ලෑස්ති කරගත්තේ. ඒ වගේම මම හිතාගෙන ඉන්නවා පාන වර්ග වලින් කියන්නේ ගිලන්පස වලින් පූජාවක් තියන ලස්සනට ගිලන්පස 6 බැගින් පූජාවක් තියන හිතාගෙන ඉන්නවා. ඉතින් ඒව නම් මම ඇත්තටම සල්ලි වලට ගන්නෙ නැහැ. මම හිතාගෙන ඉන්නවා අපිට අවටින් හොයාගන්න පුළුවන් දේවල් වලින් මේ පූජාව ලස්සනට කරන්න. ඉතින් ඒ දේවල් වලට ගොඩක් මට ඕන වෙන දෙයක් තමයි මේ උණුසුම් බෝතල්. උණුසුම් බෝතල් කීපයක්ම ගෙදර තියෙනවා. පන්සල් ගෙනියන්න තියෙන දෙක දැන් හොඳටම පරණ වෙලා. ඒ නිසා මම ඊයේ shopping ගිය වෙලාවේ පොඩිම size එකනේ ඊට වඩා චුට්ටක් ලොකු size එකනේ උණුසුම් බෝතල් දෙකක් ගත්තා. පොඩි එක 1250යි. මේ ලොකු එක රුපියල් 1850යි. මේ දෙකම මම ගත්තේ අර පෝසිලෙන් කෝප ටිකත් එක්ක මේ දෙකම මම ගත්තේ හොරණ ලක්සිරි සුපර් සෙන්ටර් කියන ෂොප් එකකින්. මේ බෝතල් දෙක හරිම කියුට්. බලමු ඒක කොහොමද කියලා. මෙන්න මේ විදිහට චූටි. ඉතින් හරි ආස හිතෙනවා. ඉතින් මෙන්න මේ උණුසුම් බෝතල් දෙක මම උණු පැන් ගෙනියන්න, ගිලන්පස ගෙනියන්න, පන්සල් ගෙනියන්න මේ ලස්සන කියුට් බෝතල් දෙක ගත්තා. එතකොට ඒක මට ලොකු පහසුවක්. ඊට පස්සේ මම හිතාගෙන ඉන්නවා එතන ඉන්න ස්වාමීන් වහන්සේලාට නැත්තම් වැඩිහිටි අයට පොඩි පොඩි දේවල් මොනවා හරි ටිකක් දෙන්න ඕනේ කියලා. ඉතින් මම වෙනදටත් මොනවම හරි මේ වගේ අනකොට ගෙනියනවා චූටි බබාලට, වයසක ආච්චිලට. හැබැයි මම මේ සැරේ විශේෂයෙන්ම හිතුවා ස්වාමීන් වහන්සේලාට, සිල් මෑණියෝ හිටියොත් උන්වහන්සේලාට පූජා කරන්න මොනවා හරි දෙයක් ගන්න ඕනේ කියලා. ඒ වෙනුවෙන් මම මෙන්න මේ දේවල් ටික ලෑස්ති කරගත්තා. දත් බුරුසු කිහිපයක් තියෙනවා. ඒ වගේම පොඩි ටූත් පේස්ට් කිහිපයක් තියෙනවා. පැනඩෝල් පැක් තියෙනවා එක එක දාලා මට පුළුවන් හදලා දෙන්න. ඒ වගේම තව ගන්න ඕන මේකට සිද්ධාලේප කිහිපයකුත්. එතකොට මට පැනඩෝල්, සිද්ධාලේප, එතකොට ටූත් පේස්ට් එකක්, බ්‍රෂ් එකක් වගේ එකට දාලා සුළු පිරිකරක් මට හදලා දෙන්න පුළුවන් කියලා මම හිතනවා. ඒ වගේම මම ගොඩක් කල් ඉඳන් ආසාවෙන් හිටියා යානා පූජාවක් කරන්න. ඔයාලා අහලා තියෙනවද යානා පූජා කියන්නේ මොනවද කියලා? සෙඩෙප්පු, සපත්තු, පාවහන්, පාවඩ, එතකොට කුඩ, මංමාවත් තැනීම, පාලම් තැනීම, පැදුරු, කොට්ට, ඉඳගන්න ආසන, පාපිසි වගේ දේවල් පූජා කරන එක තමයි යානා පූජාව කියන්නේ. මේක සසරේ මහා ආනිශංස දෙන පූජාවක්. එතකොට මේ යානා පූජාව සඳහා අපිට අවස්ථාව ලබා දෙන්නේ සෝනකෝලිතිස්ස කියන මහරහතන් වහන්සේ නිසා. උන්වහන්සේ බුද්ධ කාලෙදී රහත් වෙන්න බොහෝ වෙලාවට උත්සාහ කරලා තියෙනවා. ඇවිදින්මින් භාවනා කරලා තියෙනවා. එතකොට ගොඩක් වෙලාවට උන්වහන්සේගේ කකුල් වල තුවාල ඇති වෙලා තියෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ධනෙහිසින් ඇවිදලා තමන්ගේ වීරිය වඩලා තියෙනවා. එතකොට ගොඩාක් ධනෙස් තුවාල වෙලා නිසා මේ ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ සමීපයට ගිහිල්ලා ඒ කතා බහේදී තියුණු කතා බහේදී බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා මේ යානා පූජාව නැත්තම් පාවහන් පළඳින්න භික්ෂූන් සියලු දෙනාටම ශාසනයේ අවසර තියෙනවා කියලා. ඉතින් ඒ නිසා සදහවතුන් සියලු දෙනාම පුළුවන් හැකි විදිහට මේ යානා පූජාවන් සිද්ධ කරගන්නවා. ඒ වගේම පින් කුසල් රැස් කරගන්නවා.
ඒ නිසා මං හිතුවා මේ සැරේ රුවන්වැලි සෑ මළුවේදී මට යානා පූජාවක් කළොත් හොඳයි කියලා. ඒ නිසා මම DSI එකට ගිහිල්ලා මේ වගේ ස්වාමීන් වහන්සේලා පළ වෙනවා කියලා හිතන මේ විදිහට සෙරෙප්පු දෙකක් ගත්තා. එතකොට දැන් මම මීට කලින් සෙරෙප්පු අරගෙන තිබ්බේ නැහැ. ඒ නිසා මට හිතාගන්න බෑ මේකේ සයිස් එක කොහොමද කියලා. ස්වාමීන් වහන්සේලා වැඩි ගන්න මොනවා සයිස් එකද කියලා මට හිතාගන්න බෑ. ඒ නිසා මම ඒ නාගියෙන් ගිහිල්ලා ඇහුවම නාගි මට මෙහෙම පූජා කරන්න තමයි ඕනේ. ස්වාමීන් වහන්සේලා වැඩිපුරම අරගෙන යන්න මොන සයිස් එකද කියලා ඇහුවම එයා කිව්වා 7 සහ 8 සයිස් වලින් තමයි ස්වාමීන් වහන්සේලා වැඩිපුරම ගන්නෙ. බිල් එකත් එක්ක දෙන්න. එතකොට ඕන තැනකින් මාරු කරගන්න පුළුවන් ගැටලුවක් වුණොත් කියලා. ඒ වගේම තමයි මම ඒව මොන ඩිසයින් එකද සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේලා පළ දෙන්නේ කියලා. ඊට පස්සේ ඒ නාංගේ එතන තිබිච්ච ඩිසයින් තුනක් පෙන්නුවා. මෙන්න මේ තුන තමයි වැඩිම යන්නේ කියලා. ඒ නිසා ඉතින් මම ඒ ඩිසයින් තුනෙන් එකක් තමයි මේ විදිහට තෝරගත්තේ. එතකොට සෙරෙප්පු පූජා කිරීමත්, පාවහන් පූජා කිරීමත්, යානා පූජාවක්, ඒ වගේම මට හිතුණා රුවන්වැලි සෑය, අභියසට රුවන්වැලි සෑය මළුව ගොඩාක් රස්නේ දවල්ට. එතකොට කකුල් පිච්චෙනවා විදිහ සදහැවතුන්ගේ. ඒ නිසා මට හිතුණා පා පිස්සකුත් ගත්තත් හොඳයි කියලා රුවන්වැලි සෑය මළුවේ තැන්පත් කරන්න. ඉතින් මම හෙව්වේ ඇත්තටම කොහු වලින් හදලා තියෙන ඝනකම පා පිස්සක් මට හොයාගන්න බැරි වුණා. ඒ නිසා මම මෙන්න මේ වගේ රබර් පාපිස්සක් ගත්තා. මම හිතාගෙන ඉන්නවා මහත්තයාගේ අතින් මේක රුවන්වැලි සෑයේ බිමට දාලා එතකොට කාටම හරි මිනිත්තුවකට හරි තප්පරයකට හරි මේක එයාලට යානාවක් වෙයි. මේකත් පාපිසි පූජා කිරීමත් යානා පූජාවක් තමයි. ඉතින් සදහැසිතින් මම මේ සියල්ලම ඊයේ ගිහිල්ලා ගත්තා. ඉතින් මම පුළුවන් විදිහට ඔයාලට වීඩියෝ කරගෙන එන්නම්කෝ බලන්න මම මේ පූජාවන් කොහොමද සිද්ධ කළේ කියලා. ඒකම කියන්න බැරුණා මාස් ටිකකුත් ගත්තා. මොකද කිරිපිඩු පූජා කරනකොට කටට දාන්න ඕනේ මාස් ටිකකුත් ගත්තා. ඊට පස්සේ ඉතින් මට ඕන තරම් වල ටිකකුත් හම්බුණා. ඒ නිසා කොණ්ඩ බෝල් ටිකක් ගත්තා ඒව මට. ඒ වගේම පරම්පරා සූදදුම් ගත්තා. මොකද මේවා හරි සුවඳයි. ඊට පස්සේ පහන් ටිකක් ගත්තා. මට තිබුණා හරි shopping ගියාම ගන්න බැරි මම මෙන්න මේක ගත්තා. මේක මසාලා බොක්ස් එකක්. මට ඉතින් ආසිතර මේක ගත්තේ ලක්ෂණ සුපර් සෙන්ටර් එකෙන්. මට ෆ්‍රිජ් එකේ දාන්න මේ වගේ එකක් හොය හිටියේ. ඉතින් මාට හම්බ වෙච්ච වෙලාවේ මම මේක ගත්තා. මේ විදිහට තමයි තියෙන්නේ. මම ඉතින් ඊයේ shopping කරලා මේ පූජාවල් සඳහා අවශ්‍ය සියලු දේම ගත්තේ මොනවද කියලා ඔයාලත් එක්ක shopping vlog එකක් විදිහට share කරගත්තා. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි. යම් පූජාවක් කරනකොට ඒ වගේම මොනවා හරි දෙයක් පූජා කරනකොට ඔයාලට මේ දේවල් දෙන්න ආස වෙයි කියලා හිතනවා. ඒ වගේම මම දැන් මේ පෙඩි ඔක්කොම පූජා කරන පූජා බාන්නේ. ඉතින් අනේ සාදු කියලා ඔයාලත් මේ දේවල් අනුමෝදන් වෙන්න. මම පුළුවන් විදිහට කරන පූජාව vlog එකකින් ගේන්නම්. ඉතින් එහෙනම් මම අදට නවතිනවා. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.